හරි ඉතින් ඔන්න අද ඔයාලව අලුත් වීඩියෝ එකට එකතු වෙලා ඉන්න අපේ NS photography channel එකේ. ඉතින් දැන් කලින් වීඩියෝ වල වගේම අදත් ඔයාලා එක්කන් යන්න යන්නේ ලංකාවේ දැන් මේ බෞද්ධයන් වන අපි අතරින් කට්ටිය දන්නේ නැති ඒත් එක්කම ලංකාවේ ඇතුළේ තියෙන ලස්සන තැන් හොයාගෙන යන මේ ගමනේ මට හම්බෙච්ච හරි අපූර්ව තැනකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ අද. ඉතින් මේ ගැන කිව්වොත් මේ තමයි සැඟෑලෙන ඓතිහාසික සැඟෑලෙන රජමහා විහාරය. හරිද? ලෙන් ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙන ගුහාවල් තියෙනවා. ඒත් එක්කම අපූර්වට නිර්මාණය වෙච්ච චෛත්‍ය තියෙනවා. හරි. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු. ඔයාලට මම පෙන්නන්නම් මේ අපූර්වත්වය කොහොමද කියලා. යන්කෝ ඉතින් ඉස්සරහට බලන්න. ලස්සන සුන්දර නිදහස් තැනක් තමයි ඉතින් මේ සැඟෑරෙන ඓතිහාසික රජමහා විහාරය කියන්නේ. යන්කෝ ඔයාලට මම පෙන්නන්නම් මේකේ තියෙන ලස්සන තැන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ඔයාලට පෙන්නන්න ඔයාලට පේනවා මේ ගල්ලෙන් ආශ්‍රිතව නිර්මාණලා තියෙන මේක සුවිශේෂී ලක්ෂණයක් කර ඓතිහාසික රජමහා විහාරස්ථානවල මේ ගල්ලෙනයි විහාරයක අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? එතකොට දැන් මේකේ උඩින් තමයි උඩටම යන්න තමයි චෛත්‍ය හදලා තියෙන්නේ. ඊට පස්සේ එයත් එක්කම එහා පැත්තෙන් හදලා තියෙනවා බෝමළුව තියෙනවා. දැන් අපි අපේ අද වීඩියෝ එකේ ලස්සනව තැනට ඇවිල්ලා තින්නේ. මෙතන ඇත්තටම මාර නිදහස් වීව් ඇත් එක්කම පොඩි වැස්සකුත් යනවා. හරි. ඉතින් ඔයාලට මේ පැත්තෙන් තියෙන අපූර්වට හරිම ලස්සන නිර්මාණය කරලා තියෙන චෛත්‍ය. ඒත් එක්කම මම ඔයාලට පෙන්නන්නම් මේ පැත්තෙන් ගල්ලෙනේ වීව් එකයි ඊට පස්සේ අපේ බෝමළුවයි ඒ ටිකත් එක්ක පෙන්නන්නම් වීඩියෝ එකේ රැඳිලා ඉන්න. හරි. යංගෝ වීඩියෝ එකට. ඔයාලට පේනවා දැන් පහලින් ගල්ලෙන් ඒ ආශ්‍රිතව නිර්මාණය වෙලා ඒ view එකයි ඒත් එක්කම ඈත ලස්සන සුන්දර පරිසරයත් එක්කම
ඉතින් වාර්ෂාවත් එක්ක පොඩි බාධාවක් ඇති වුණා අපේ වීඩියෝ එකට. ඉතින් හැබැයි මම ඔයාලට පෙන්වන්නේ ප්‍රධාන ඒවා ටික පෙන්නුවා. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ ඇත්තටම හරිම නිදහස් තැනක් බෞද්ධයන් වන අපිට ඇත්තටම එන්න ඕන තැනක් තමයි ඉතින් මේ මම අදත් අරන් ආවේ. ඒත් එක්කම ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තැන් තියෙන තැන් ඔයාලා දන්න තැන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අනිත් අයට බලන්න share කරන්න. ඒත් එක්කම save කරලා තියාගන්න. ඔයාලා පොයේ දවසක හරි එන්න ඕන නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අදට ගිහින්